සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභය වල හැම කෙනෙක්ම අදත් අස්වැසුම වෙතින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද 20/20 ජනවාරි 25 ඉරිදා ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ වන විට සිස්ටම් එකට වැටලා තියෙනවා පළවෙනි අදියරේ කට්ටියටත් දෙවන අදියරේ කට්ටියටත්. ඉතින් මේ මුදල් බැංකුවට ගන්න පුළුවන් කවද්ද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් තොරතුරු අරන් අවිලා තියෙන්නේ. ඒ වගේම රජය මගින් තවත් විශේෂ දීමනා කිහිපයක් මේල් වෙද්දි ලබා දෙනවා අස්වැසුම් මුදල් සමග. ඉතින් ඒ දීමනා මොනවද කියන්නත් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන අවිල්ලා තියෙන වලට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මේක අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ටත් බලන්න හැකි තාක් ෂෙයා කරන්න. අපේ අස්වැසුම YouTube channel එක subscribe කරලා නැති කට්ටිය දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාටත් රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මගේ අස්වැසුම් channel 4 පෙන්වාවි. මුලින්ම උඩින්ම තියෙනවා අස්වැසුම කියලා channel එකක්. එතන ඒ channel එක ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා button එකක්. ඉතින් මුලින් මේ subscribe කියන button එක උඩින් click කරගන්න. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. එතන ඒකෙනුත් තියෙනවා සුදු පාට subscribe කියලා button එකක්. ඒකත් click කරගන්න. ඊට පස්සේ තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒකෙත් අර විදිහටම සුදු පාටින් subscribe කියලා button එකක් තියෙනවා. ඒකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් ඒකෙත් තියෙන සුදු පාට subscribe button එක click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක YouTube channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් රුපියල් 5000 ගානේ රුපියල් 20000ක මුදල් ත්‍යාගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. මුලින්ම කියන්න ඕනේ ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ප්‍රමාද වුණා සිස්ටම් එකට වැටෙන්න. ඉතින් දැන් දවස් 2කට විතර කලින් සිස්ටම් එකට මේ අස්වැසුම් මුදල් වැටුණා. ඉතින් ගොඩාක් ෆේක් නිවුස් එකක් යනවා හෙට අස්වැසුම් මුදල් බැංකුවෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් කට්ටිය මට කෝල් කරලා මෙසේජ් කරලා අහනවා හෙට අස්වැසුම් මුදල් බැංකුවෙන් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක වැරදි නිවුස් එකක් තමයි channel වලින් ප්‍රචාරය කරලා තියෙන්නේ. හෙට අස්වැසුම් මුදල් ඔයාලට බැංකුවෙන් ගන්න බෑ. ජනවාරි 28 වෙනිදායින් පස්සේ තමයි මේ මුදල් බැංකුවෙන් ගන්න පුළුවන් කියලා සිස්ටම් එකේ වැටලා තියෙන්නේ. ඉතින් තව දවස් 3-4ක් ඉවසගෙන ඉන්න. ජනවාරි 28 වෙද්දි දෙවන අදියරේ කට්ටියටත් පළවෙනි අදියරේ කට්ටියටත් මේ මුදල් බැංකුවෙන් ගන්න පුළුවන්. ඒ නිසා බොරුවට හෙට බැංකු ගානේ ගිහිල්ලා රස්තියාදු වෙන්න එපා. මගේ YouTube channel එකෙන් මම හරියටම බැංකුවට සල්ලි වටන ගමන්ම වීඩියෝස් අරගෙන ඉන්නම්. ඒ නිසා දැම්ම මගේ YouTube channel එක subscribe කරගෙන bell notification එකත් on කරගෙන ඉන්න. එතකොට මම වීඩියෝ එකක් ගෙනාපු සැනින්ම ඔයාලට notification එකක් කරහා ඔයාගේ phone එකටම ගෙන්ව ගන්න පුළුවන්. ඉතින් රජය මගින් තව විශේෂ නිවේදන කිහිපයක් ලබා දීලා දෙනවා අස්වැසුම් ගන්න කට්ටියට. ඒක තමයි ඔයාලා දන්නවා ඇති ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට රුපියල් 25000ක මුදල් දීමනාවක් ලබා දෙනවා රජය මගින්. ඉතින් ඒ රුපියල් 25000ක දීමනාව මේ ජනවාරි මාසයෙන් ඉවර වෙනවා ලබා දීම. ඉතින් මේ මුදල් දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් දැම්මම පල්ලෙයා කමෙන්ට් එකක් දාන්න ඔයගේ නම මේ රුපියල් 25000ක මුදල් දීමනාව ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒ රුපියල් 25000ක දීමනාවත් මම අරගෙන දෙන්නම්. ගොඩාක් කට්ටියට මම මේ වෙද්දි ඒ රුපියල් 25000ක දීමනාව අරගෙන දීලා ඉවරයි. ඉතින් ඒ රුපියල් 25000ක දීමනාව ඔයාලට තාම හම්බුනේ නැත්නම් දැම්මම ඔයාගේ නම පල්ලෙයා කමෙන්ට් කරන්න. ඉතින් මෙවැනි විශේෂ නිවේදන තමයි රජය මගින් ලබා දීලා තියෙන්නේ. අදට මෙවැනි තොරතුරු තමයි මම YouTube channel එක හරහා ගෙනාවේ. ඉතින් තවත් මෙවැනි තොරතුරු එසෙනින් දැනගන්න අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.